සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ මාස්මෙලෝස් කඩේ රසට ලේසියෙන්ම හදාගන්න විදිහ. සොයන් ව්‍යාපාරයක් කරන කෙනෙකුට මේක ගොඩාක් වැදගත් වෙයි. දිගටම වීඩියෝ එක බලන්න ලේසියෙන්ම කොහොමද මේ මාස්මෙලෝස් හදන්නේ කියලා. කඩේ රසටම අපිට මේ මාස්මෙලෝ හදාගන්න පුළුවන්. අපි වීඩියෝ එකට ගිහින් බලමු. Welcome to my YouTube channel. ඉතින් අපි බලමු අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මොනවාද කියලා. මේකට අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා සීනි සහ ජෙලටින්. ඊට අමතරව අපි ස්වයං ව්‍යාපාරයක් විදිහට කරනවා නම් කලරිනුත් අපිට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මොකද මේකේ පාට අපිට ස්වයං ව්‍යාපාරයක් කරනකොට අත්‍යවශ්‍ය නිසා මම මෙතනදී සීනි ග්‍රෑම් 200යි ජෙලටින් ග්‍රෑම් 20ක් තමයි අරන් තියෙන්නේ. ඒ වගේම කොළ පාට සහ රතු පාට කලරින් එක තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය කලරින් වර්ගයක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් පැණියක උණු කරගන්න යන්නේ. පැණියක අපි සුදු පාටට තමයි මේක උණු කරගන්න ඕනේ. මෙතනදී මම පැණියක උණු කරගන්න වතුර මිලිලීටර් 100ක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ විදිහට හොඳින් අපි පැණියක උණු කරගන්න ඕනේ. ඒ අතරතුර ජෙලටින් එකත් අපි හොඳට දිය වෙන්න හදා ගන්න ඕනේ. මෙතනදී මම මද රස්නේ උණු වතුර තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ විදිහට අපි ජෙලටින් එක හොඳට කැට ගතිය යන දිය කරගන්න ඕනේ. මේ විදිහට හොඳින් දිය කරගන්න මද රස්නේ සහිත උණු වතුර තමයි මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපේ පැණි එක හොඳින් හැදීගෙන තමයි එන්නේ පදමට. අපි මේක නූල ඇදෙන පදම වක්වා උණු කරගන්න ඕනේ. මේ විදිහට හොඳට කූරු ගාමින් ඔයා මේ පැණි එක රත් කරගන්න ඕනේ. මේ වෙනකොට අපේ පැණි එකේ පදම හරි නූල ඇදෙන පදමට තමයි අපි මේක ගන්න ඕනේ. නැත්නම් අපිට මේ රෙසිපි එක වරදිනවා. මේ විදිහට හැන්දක් ආධාරින් බලන්න මේක නූල ඇදෙන පදමට ඇවිල්ලාද කියලා. ඊට පස්සේ අපි මෙතනදී අපේ අර ජෙලටින් මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. මේකට එකතු කරලා හොඳින් මේ විදිහට කලවම් කරගන්න. මේක ජෙලටින් මිශ්‍රණය යොදාගෙන තවත් විනාඩි 2ක් 3ක් පමණ අපි මේ විදිහට ලිපේ තියාගන්න ඕනේ. ඒ වගේම මේක හොඳින් කූරු ගන්න අමතක කරන්න එපා. මේ විදිහට හොඳින් කූරු ගාමමින් මේක අපි ලිපෙන් බා ගන්න ඕනේ. මේ විදිහට විනාඩි 2ක් 3ක් වගේ කාලයක් අපි මේක ලිපේ තියාගත්තාම ඇති. ගොඩක් වෙලා තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් ලිපෙන් බාගත්ත පැණි මිශ්‍රණය මේ වගේ බෙන්ඩර් කප් එකකට දාලා හොඳින් බෙන්ඩර් කරගන්න ඕනේ. බීටර් එකක් නැති කෙනෙකුට තමයි මෙහෙම බෙන්ඩරයක් පාවිච්චි කරන්න අවශ්‍ය. නැත්නම් ඔයාලට පුළුවන් බීටර් කරලා මේක හදාගන්න මේ මිශ්‍රණය. බීටර් එකක් නැති කෙනෙකුට පුළුවන් මේ විදිහට බෙන්ඩර් එකක් ආධාරයෙන් බෙන්ඩර් කරගන්න. දැන් මම මේ විදිහට බෙන්ඩර් කරගන්නවා. විනාඩි 5ක් වගේ කාලයක් මේක හොඳින් බෙන්ඩර් කරගන්න ඕනේ. පැණි එක ලිපෙන් දාලා විනාඩියක් වගේ කාලයක් තියලා අපි මේක බෙන්ඩර් කරගන්න ඕනේ. නැත්නම් මේ මිශ්‍රණය හයි වෙනවා. ඊට කලින් අපි මේක බෙන්ඩර් කරගන්න ඕනේ. ගොඩාක් රස්නේ ගතියක් නැතුව මේ විදිහට බෙන්ඩර් කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට පොඩි අයිස් කප් එකක් අරන් තියෙනවා. මේකට අඩිය බටර් ගාලා තමයි මම අරගෙන තියෙන්නේ. දැන් අපේ මිශ්‍රණය මම මේ විදිහට දාගන්නවා. ඔයාලට සුදු පාටින් අවශ්‍ය විතරක් නම් ඔක්කොම මිශ්‍රණය දාලා හදාගන්න පුළුවන්. හැබැයි මම මේකට පාටවල් දෙකක් එකතු කරන නිසා මම මේ විදිහට වෙන වෙනම දාගන්නවා. ඔයාලට අවශ්‍ය පාටකින් මේක හදාගන්න පුළුවන්. මම දැන් මේ රතු පාට කලරින් එක මේකට දාලා හොඳින් මික්ස් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලේයර් එකක් විදිහට මෙහෙම දාගන්න. හැබැයි මම මේක පාට දෙකක් මික්ස් කරලා හදන හින්දා මේ විදිහට තමයි හදාගන්නේ. ඔයාලට පුළුවන් තනිකර රතු පාට යොදා ගන්නවා නම් තනිකර රතු පාට යොදාගෙන රතු පාට ලේයර් එකක් විදිහට යොදා ගන්න. නැත්නම් මේ විදිහට පාට මික්ස් කරලත් ඔයාලට හදාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් පාට 3-4කින් උනත් මේ මිශ්‍රණය හදාගන්න. ඒක ඔයාලා කැමැත්ත පරිදි හදාගන්න පුළුවන්. අද මම මේ විදිහට තමයි හදාගන්නේ. අපි මේක හදලා ශීතකරණය විනාඩි 45ක් වගේ තියලා ගත්තාම හොඳටම ඇති. ශීතකරණයක් නැති කෙනෙකුට නම් මේක පැය 2-3ක් එළිය තියලා ගත්තාමත් හොඳින් සෙට් වෙලා තියෙනවා. ශීතකරණයක් අත්‍යවශ්‍ය නැහැ මේ දේ හදන්න. ඉතින් ශීතකරණයක් නැති කෙනෙකුට උනත් මේක ලේසියෙන්ම ගෙදරදී හදාගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේක ශීතකරණේ තියාගමු. දැන් මේ තියෙන්නේ හරියටම පැයකට පස්සේ අපේ මාස්මෙලෝස් එක. දැන් මේක හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් අපි මේකට බටර් ගාලා තියෙන හින්දා මේක ලේසියෙන්ම අපිට ගලව ගන්න පුළුවන්. නැත්තම් මේක ගලව ගන්න ටිකක් අමාරු වෙනවා. දැන් අපි මේකට කෝන් පිටි හරි සීනි බෙන්ඩර් කරලා හරි
ගන්න ඕනේ. අපි හොඳින් මේකට දැන් මම මෙතනදී පාවිච්චි කරන හොඳින් සීනි බෙන්ඩර් කරලා තමයි අරගන්නේ. කෝන් පිටි තියෙන කෙනෙකුට කෝන් පිටිත් මේකට ගන්න පුළුවන්. මේ විදිහට කෝන් පිටි නැති කෙනෙකුට සීනි බෙන්ඩර් කරලා මේ විදිහට හොඳට පවුඩර් එකක් වෙනකම් බෙන්ඩර් කරලා අපිට පුළුවන් මේකට පාවිච්චි කරගන්න. දැන් අපි මේ විදිහට සීනි ටික හොඳින් බෙන්ඩර් කරගමු. මෙන්න මේ විදිහට පවුඩර් එකක් ආකාරයක් වෙන විදිහට මේක අපි බෙන්ඩර් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මෙහෙම තැටියක් ආධාරයෙන් මේක අතුරලා මේ අපේ මාස්මෙලෝ එක මේ විදිහට මේකේ අතුර ගන්න ඕනේ. මේක ටිකක් ඇලෙන ස්වභාවයක් තියෙන හින්දා මේකේ මේ පිටි එක හොඳින් මේ විදිහට දෙපැත්තේ හැම පැත්තෙම ගා ගන්න ඕනේ. නැත්තම් මේක ඇලෙනවා. ඒ නිසා අපි මේ විදිහට හොඳින් ගාගෙන අපිට අවශ්‍ය සයිස් එකට මේක කපා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය සයිස් එකකින් මේක කපා ගන්න. මං ගෙදරට කන නිසා මේක මට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්නවා. ඔයාලා ස්වයං ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යෙන් එකම මෙෂර්මන්ට් එකට මේක කපන්න වග බලා ගන්න ඕනේ. ඒ වගේම අත්ආවරණයකුත් දාන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. ස්වයං ව්‍යාපාරයක් විදිහට මේ දේ කරනවා නම් මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණයෙන් මේ කෑලි කපා ගන්න පුළුවන්. ස්වයං ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යෙන්ම මේකේ ප්‍රමාණය ඔයාලට වැදගත් වෙනවා. නිසා ඒ දේවල් ඒ අවශ්‍ය විදිහට අවශ්‍ය සයිස් එකකින් කපන්න ඔයාලා වග බලා ගන්න. දැන් අපේ මේ මාස්මෙලෝ එක හොඳ පදමට ඇවිල්ලා තියෙනවා. කඩේ විදිහටත් වඩා රසයි අපිට මේ මාස්මෙලෝ එක ඔයාලා හදලා බලන්න. ඕනම කෙනෙකුට ලේසියෙන්ම මේ මාස්මෙලෝ එක හදන්න පුළුවන්. මේ ආකාරයට දැන් අපි හදාගත්ත මාස්මෙලෝ එක තමයි මේ තියෙන්නේ. ඉතින් මං කියනවා ඔයාලා try කරලා බලන්න මේ මාස්මෙලෝ එක. ගොඩාක්ම ලේසියෙන් පළවෙනි පාරට උනත් ලේසියෙන් රසටම හදා ගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මේ විදිහට ස්වයං ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න පුළුවන් තවත් වීඩියෝස් මං කරලා තියෙනවා. ඔයාලට channel එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට වැදගත් වුණා නම් මගේ channel එක subscribe කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් ලබන සතියේත් හමු වෙමු. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.